මෙලොවදීම පඩිසන් දෙන කාරණයක් තමයි දෙමව්පියන්ට සැලකීම කියලා කියන්නේ. තමන්ට ජීවය දුන් අපේ අම්මාට මැරෙන්න කලින් සලකන්න. මැරුණට පස්සේ අඬා වැළපෙන්නේ නැතුව මැරෙන්න කලින් මොහොතක් හරි තියලා දෙමව්පියන්ට සලකන්න. විශේෂයෙන්ම අම්මට. iPhone TV දරණ YouTube නාලිකාව නරඹන සියලුම ප්‍රේක්ෂක ජනතාව සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දරණ තලයේ බර උසුලන YouTube සන්නාමයේ TV දරණ YouTube නාලිකාවේ Your World කියන ප්‍රෝග්‍රෑම් එකේ දෙවන වීඩියෝව අපි අද දවසේදී ලබා දෙනවා මෙන්න මේ විදිහට. Your World කියන ප්‍රෝග්‍රෑම් එකේ විශේෂ මාතෘකාවක් විදිහට අද අපි කතා බහ කරන්නේ අම්මා ගැන. අම්මා කියන චරිතය පිළිබඳව මෙහෙම කියන්නට හිතුණා. ජීවේ උල්පත සදයි මෙලොවට බිහි කර දුන් ඔබේ අම්මා. ජීවය සදයි ලොව හටගෙන දුන් ඔබේ අම්මා. රක්ත වර්ණය සදයි ජීවය දුන් අපේ අම්මා. සවෙත වර්ණය සදයි ලේ කිරි කර දුන් අපේ අම්මා. ප්‍රේමය ගැන සඳහනක් කරනවා මෙන්න මේ විදිහට. ප්‍රේමය ලොව හැම තැනම ඇති, හැම දෙනටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. ප්‍රේමය අපට නොයෙකුත් ආකාරයෙන් ජීවිතේ හම්බෙනකොට මල්සරා කොච්චර දුනුයිතල විත්තත් ඒ වයේ වටිනාකමක් නැති ගැහැණුන් අතරේ ජීවිතයේ ආදරේ පිළිබඳව වටිනාකමක් ලබා දෙන සදාකාලිකව නොවෙනස් වන සදාතනික ජීවය දුන් සදාකාලික ආදරය දුන් අපේ අම්මා. සදාකාලික ප්‍රේමයේ උල්පත තමයි අපේ අම්මා. මැරෙන්න මොහොතක් හරි තියලා අම්මාට කළගුණ සලකන්න කියලා විශේෂයෙන් මතක් කරනවා මේ වීඩියෝ නරඹන සියලුම ජනතාව සියලු දෙනාටම. මුළු සංසාරෙම ගොඩ දාගන්න පුළුවන් විශේෂ මාතෘකාවක් තමයි අද කතා බහ කරන්නේ. මේ මාතෘකාව ගැන බුද්ධ පුත්‍රයෙක් කිව්වොත් මෙන්න මේ විදිහට කියයි කියලා හිතනවා. ජීවයේ උල්පත සදයි මෙලොවට බිහි කර දුන්න ඔබේ අම්මා. ජීවය සදයි ලොව හටගෙන දුන්න ඔබේ අම්මා. රක්ත වර්ණය සදයි ජීවය දුන්න අපේ අම්මා. සවෙත වර්ණය සදයි ලේ කිරි කර දුන්න අපේ අම්මා. මල්සරා කොච්චර දුනු ඊතල විතත් ඒවය වටිනාකමක් නැති ගැහැණුන් අතරේ සංසාරෙම සදාකාලිකව නොවෙනස්ව ආදරය ලබා දෙන සදාකාලික ප්‍රේමයේ උල්පත තමයි අපේ අම්මා. මෙලොවදීම පඩිසන් දෙන කාරණයක් තමයි දෙමව්පියන්ට සැලකීම කියලා කියන්නේ. තමන්ට ජීවය දුන් අපේ අම්මාට මැරෙන්න කලින් සලකන්න. මැරුණට පස්සේ අඬා වැළපෙන්නේ නැතුව මැරෙන්න කලින් මොහොතක් හරි තියලා දෙමව්පියන්ට සලකන්න. විශේෂයෙන්ම අම්මට. අපේ ජීවිතයේ අපිට හමුවන ඒ වගේම අමතක නොකර බැරි අපූර්වම චරිතය තමයි අපේ අම්මා. ඉතින් මේ වීඩියෝව නරඹන ප්‍රේක්ෂකයන්ට මම විශේෂ පණිවිඩයක් ලබා දෙන්නේ. ඉතින් ඔබ ආදරය කරන බොහෝ අය අතරින් ඔබේ නොවෙනස් වන ආදරය තමයි අපේ අම්මා. මේ අම්මාට කෘතගුණ සලකන්න පුරුදු වුණොත් සංසාරෙම ගොඩදා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඔබේ සසර පුරුද්දට ධර්මය පරිශීලනය කරන පුද්ගලයෙක් නම් මේ වීඩියෝ එකෙන්ම සසරම ගොඩදා ගන්න පුළුවන්. එතෙන් සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මම කරන විශේෂ වීඩියෝ වන් ඔබට නරඹන්නට හැකියාව තිබෙනවා. ළඟටම ගෙන්වා ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න නොටිෆිකේෂන් එකක් විදිහට ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම subscribe කරන්න කියලා මතක් කරනවා අපේ
ආදරණීය ජනතාව සියලු දෙනාටම ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න විශේෂ දෙයක් ලියලා යන්න කියලා මතක් කරනවා. එතෙන් Your World ප්‍රෝග්‍රෑම් එකේ දෙවන වීඩියෝව තමයි අම්මා ගැන සඳහනක් කරේ. ඒ වගේම තුන්වන වීඩියෝවෙන් ඔබේ ලෝකේ තාත්තා ගැන සඳහනක් කරන්න සූදානම්ෙන් ඉන්නවා. එතෙන් තුන්වෙනි වීඩියෝවත් එක්ක රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. සියලුම ජනතාව සියලු දෙනාටම එහෙනම් සුබ දවසක් ජය වේවා. එහෙනම් කීපෙන්නම් සුබ දවසක් වේවා ජය වේවා.